සියලු දෙනාට සුබ දවසක්. අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ විද්‍යාව ප්‍රශ්න පත්තරයේ 2023-24 ප්‍රශ්න පත්තරයට අදාළ පිළිතුරු පත්‍ර ටික. අපි මේ පාඩම් කොටසේදී ප්‍රශ්නාංක 1 සිට ප්‍රශ්නාංක 10 දක්වා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සාකච්ඡා කරන්න ගමු ප්‍රශ්නාංක 1. ප්‍රශ්නාංක 1 මෙහෙම කියනවා බහිස්රාවී ද්‍රව්‍යයක් වන යූරියා නිපදවන්නේ අපි දන්නවා අපේ ශරීරයට අනවශ්‍ය සංයෝගවලට අපි කියනවා බහිස්රාවී ද්‍රව්‍ය කියලා. මේ බහිස්රාවී ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ අපේ ශරීරවල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවල අතුරුඵලයක් විදිහට. මෙන්න මේ බහිස්රාවී ද්‍රව්‍යයක් වන යූරියා නිෂ්පාදනය කරන්නේ අපේ ශරීරයේ අක්මාව කියන ග්‍රන්ථිය මගින්. එහෙනම් යූරියා කියන බහිස්රාවී ද්‍රව්‍ය නිෂ්පාදනය කරන්නේ අක්මාව කියන අවයවය මගින්. පිළිතුර අංක 2. ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2 මෙහෙම කියනවා ක්ෂමතාවයේ ඒකක. ජවය එහෙමත් නැත්නම් ක්ෂමතාව. ජවය එහෙමත් නැත්නම් ක්ෂමතාවය කියලා කියන්නේ යම්කිසි කාර්යයක් කිරීමේ ශීඝ්‍රතාවය. එහෙමත් නැත්නම් ඒකක කාලයකදී සිදු කරන ලද කාර්ය ප්‍රමාණය. කාර්ය ප්‍රමාණය අපි මනින්නේ ජූල් වලින්, කාලය මනින්නේ තත්පර වලින්. එහෙනම් ක්ෂමතාවය සඳහා අපට ඒකකයක් වෙනවා තත්පරයට ජූල්. අපි මේකට තමයි කියන්නේ වොට් කියලා. එහෙනම් ජවයේ එහෙමත් නැත්නම් ක්ෂමතාවයේ ඒකක තමයි වොට් කියන ඒකකය. එහෙමත් නැත්නම් තත්පරයට ජූල් කියන ඒකකය. පිළිතුරු අංක ගැලපෙන්නේ 4 වෙනි පිළිතුර තමයි ගැලපෙන පිළිතුර වන්නේ. ප්‍රශ්නාංක 3. isopropyl alcohol අණුවක සූත්‍රය CH3 twice CHOH3 look. අපෙන් අහනවා මෙම අණුවේ තියෙන පරමාණු ගන්න. අපි මේක පොඩ්ඩක් ප්‍රසාරණය කරලා ලියුවොත් එහෙම අපිට මේක බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ එක CH3 අණුවක්, මේ තව CH3 අණුවක්, CHOH. ඔය විදිහ තමයි අපිට මේ අණුව බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ තියෙන පරමාණු ගාන 1 2 3 4 5 6 7 8 9 10 11 12 1 2 3 4 5 6 7 10 11 12. එහෙනම් මේකේ තියෙන මුළු පරමාණු ගාන 12ක්. පිළිතුරු අංක 4 වෙනි එක තමයි ගැලපෙන පිළිතුර වෙන්නේ. වස්තු දෙකක් එකිනෙක පිරිමැදීමෙන් එක් වස්තුවකට ධනාරෝපණයක් ලැබීමේදී අනෙක් වස්තුවට සංක්‍රමණය වෙන්නේ. වස්තු දෙකක් එකිනෙකට පිරිමැදිනකොට එක වස්තුවකට ධනාරෝපණයක් ලැබෙනකොට අනෙක් වස්තුවට ඍණ ආරෝපණයක් ලැබෙනවා. මේ ධනාරෝපණයක් එක වස්තුවකට ලැබෙනකොට මෙන්න මේ වස්තුවෙන් අනෙක් වස්තුවට ඉලෙක්ට්‍රෝන එහෙම නැත්නම් ඍණ ආරෝපණ සංක්‍රමණය වෙනවා. මේ ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වීම හින්දා මේ වස්තුව ඍණ විදිහට ආරෝපණය වෙනවා. ඊට සාපේක්ෂව මේ වස්තුව ධන විදිහට ආරෝපණය වෙනවා. එහෙනම් මෙයා ධන විදිහට ආරෝපණය වෙනකොට අනෙක් වස්තුවට සංක්‍රමණය වෙන්නේ ඉලෙක්ට්‍රෝනයි. පිළිතුරු අංක 1 තමයි ගැලපෙන පිළිතුර වෙන්නේ. අංක 6. පිළිවෙලින් ආම්ලික ඔක්සයිඩයක්, උභයගුණී ඔක්සයිඩයක් හා බාෂ්මික ඔක්සයිඩයක් වන්නේ. උභයගුණී ඔක්සයිඩයක් කියලා කියන්නේ ආම්ලික සහ බාෂ්මික ගුණ දෙකම පෙන්වන ඔක්සයිඩ් වලට අපි කියනවා උභයගුණී ඔක්සයිඩ් කියලා. සාමාන්‍යයෙන් උභයගුණී ඔක්සයිඩය වන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ්. ඇලුමිනියම් ඔක්සයිඩ්. මේ ඇලුමිනියම් ඔක්සයිඩ් තමයි උභයගුණී ඔක්සයිඩය. උභයගුණී ඔක්සයිඩ්. ආවර්තිතාවගුවේ වම් මත පැත්තේ තියෙන ලෝහ සාධන ඔක්සයිඩ් බාෂ්මික ස්වභාවයක් ගන්නවා. ආවර්තිතාවගුවේ දකුණු අත පැත්තේ තියෙන අලෝහ සාධන ඔක්සයිඩ් ආම්ලික ස්වභාවයක් ගන්නවා. එහෙනම් උභයගුණී ඔක්සයිඩය ඇලුමිනියම් ඔක්සයිඩ්, ලෝහ ඔක්සයිඩයක් වන්නේ අම්ලයක් හදන ලෝහ ඔක්සයිඩයක් බාෂ්මිකයි, අලෝහ ඔක්සයිඩ් ආම්ලිකයි. එහෙනම් ආම්ලික ඔක්සයිඩයක් වෙන්නේ අලෝහ ඔක්සයිඩයක්, බාෂ්මික ඔක්සයිඩයක් වන්නේ ලෝහ ඔක්සයිඩයක්. මෙතන අලෝහ වලින් හදන ඔක්සයිඩය SO3, ලෝහ වලින් හදන ඔක්සයිඩය මැග්නීසියම් ඔක්සයිඩ්. එහෙනම් ආම්ලික ඔක්සයිඩය සල්ෆර් ට්‍රයිऑක්සයිඩ් SO3,
භාෂ්මික ඔක්සයිඩය මැග්නීසියම් ඔක්සයිඩ්, උභයගුණීය ඔක්සයිඩය ඇලුමිනියම් ඔක්සයිඩ්. එහෙනම් උත්තරය දෙවෙනි පිළිතුර තමයි ගැලපෙන පිළිතුර වෙන්නේ. 7 වෙනි ප්‍රශ්න. ප්‍රශ්නාංක 7. ශාක සෛලයක ඇති අජීවී ව්‍යුහයක් ලෙස ශාක සෛලයක තියෙන අජීවී ව්‍යුහය තමයි සෛල බිත්තිය. මේ සෛල බිත්තිය හැදිලා තියෙන්නේ පොලිසැකරයිඩයක් වන සෙලියුලෝස් වලින්. මේ සෙලියුලෝස් කියන පොලිසැකරයිඩය අජීවී පටකයක්. එහෙනම් සෛල බිත්තිය කියන එක අජීවී ව්‍යුහයක්. පිළිතුරු අංක 1. සෛල බිත්තියට ඇතුළතින් තියෙන ශාක සෛලයක ඉතුරු සියලුම ව්‍යුහ ටික සජීවී ව්‍යුහ. ප්‍රශ්න අංක 8. රූප සටහනේ දක්වා ඇති නාරටි වින්‍යාසයේ සහිත පත්‍ර දරන ශාකයක තවත් රූපීය ලක්ෂණයක් වන්නේ. මේ ශාක පත්‍රයේ තියෙන නාරටි වින්‍යාසය තමයි සමාන්තර නාරටි වින්‍යාසය. මේ සමාන්තර නාරටි වින්‍යාසය දරන්නේ ඒක බීජපත්‍රී ශාක. ඒ කියන්නේ බීජපත්‍ර එකක් පවතින ශාකවලට අපි කියනවා ඒක බීජපත්‍රී ශාක කියලා. මේ ඒක බීජපත්‍රී ශාකවල තියෙන ලක්ෂණ තමයි මේ ඒක බීජපත්‍රී ශාකවල මුදුන් මූල පද්ධතියක් නැහැ. මෙයාලට තියෙන්නේ තන්තු මූල පද්ධතියක්. ඒ වගේම තමයි මේ ඒක බීජපත්‍රී ශාක කඳ අතු බෙදිලා නැහැ. ඒ වගේම තමයි මේ ඒක බීජපත්‍රී ශාකවල තියෙන්නේ පුෂ්ප ත්‍රිඅංක එහෙම නැත්නම් පිටි දලපත්‍ර 3ක් සහිත පුෂ්ප එහෙම නැත්නම් ඒ ත්‍රිඅංක වල ගුණාකාර ඒ කියන්නේ 3 6 9 වගේ තියෙන පුෂ්ප තමයි මේ ඒක බීජපත්‍රී ශාකවල තියෙන්නේ. එහෙනම් මෙන්න මේ පිළිතුරු වලට අනුව ගැලපෙන පිළිතුර තමයි බීජය තුල එක බීජපත්‍රයක් පමණක් පැවතීම. අනිත් සියලුම ලක්ෂණ පවතින්නේ ද්විබීජපත්‍රී ශාක සඳහා. එහෙනම් පිළිතුර අංක 3 තමයි ගැලපෙන පිළිතුර වෙන්නේ. අංක 9. විද්‍යුත් චුම්බක තරංග හා සම්බන්ධ පහත ප්‍රකාශ වලින් අසත්‍ය ප්‍රකාශය කුමක්ද? විද්‍යුත් චුම්බක තරංග වලින් කරන්නේ ශක්තිය සම්ප්‍රේෂණය කිරීම. හැම විද්‍යුත් චුම්බක තරංගයකින්ම ශක්තිය කියන එකනා සම්ප්‍රේෂණය කිරීමක් සිද්ධ කරනවා. මේ විද්‍යුත් චුම්බක තරංග වල තව වැදගත් කාරණාවක් තමයි මේ විද්‍යුත් චුම්බක තරංග ගමන් කරන්න මාධ්‍යයක් ඕනේ නැහැ. රික්තකමය මාධ්‍යය තුළදී පවා මේ විද්‍යුත් චුම්බක තරංග ගමන් කරනවා. රික්තකයක් තුළදී විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රවේගය 3 වැඩි කිරීම 18යි තත්පරයක මීටර් ප්‍රවේගයකින් ගමන් කරනවා. මෙයා යම්කිසි මාධ්‍යයකට ඇතුල් වුණු ගමන් මෙයාගේ ප්‍රවේගය රික්තකයේදී ප්‍රවේගයට වඩා අඩු වෙනවා. එහෙනම් පළවෙනි පිළිතුර ශක්තිය සම්ප්‍රේෂණය කරයි නිවැරදි. දෙවෙනි පිළිතුර රික්තකයේදී 3 වැඩි කිරීම 10 8ක වේගයකින් ගමන් කරයි නිවැරදි. හතරවෙනි පිළිතුර පදාර්ථමය මාධ්‍යයේදී වේගය රික්තකයේදී වඩා අඩු වේ නිවැරදි. වැරදි පිළිතුර තමයි තුන්වෙනි පිළිතුර. ප්‍රශ්නාංක 10. අයනික සංයෝග පිළිබඳව සත්‍ය වනුයේ කුමන ප්‍රකාශයද? අයනික සංයෝගයක් කියලා කියන්නේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ අයන දෙකක් අතර හටගන්නා ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බලවලට අපි කියනවා අයනික සංයෝග කියලා. ගොඩාක් අයනික සංයෝග පවතින්නේ ඝන අවස්ථාවේ තමයි. ඒ වගේම තමයි මේ අයනික සංයෝගවල ද්‍රවාංකය සහ තාපාංකය ඉතාමත් ඉහළ අගයක් ගන්නවා. ඝන අයනික සංයෝග ගත්තොත් එහෙම ඝන අයනික සංයෝග විදුලිය සන්නයනය කරන්නේ නැහැ. නමුත් විලීන අවස්ථාවේදී සහ ජලීය අවස්ථාවේදී මෙයාලා විදුලිය සන්නයනය කරනවා. රයිට්. එහෙනම් පළවෙනි පිළිතුර ඝන අවස්ථාවේදී විදුලිය සන්නයනය කරයි ප්‍රකාශයේ වැරදි. 2. සියල්ලම ඉතා හොඳින් ජලයේදී වේ. 3. තාපාංක ද්‍රවාංක ඉහළ අගයක් ගනී. ඔව් ද්‍රවාංකයේ තාපාංකය ඉහළයි. එහෙනම් තුන්වෙනි පිළිතුර තමයි ගැලපෙන්නේ. සියල්ලම ඉතා හොඳින් ජලයේදී වේ කියන ප්‍රකාශය වැරදි. ඝන අයනික සංයෝග හැම එක්කෙනාම ජලයේදී වෙන්නේ නැහැ. බොහෝ අයනික සංයෝග විතරයි ජලයේ දිය වෙන්නේ. සහ හතරෙන් ප්‍රකාශයත් වැරදි. විලීන අවස්ථාවේදී විදුලිය සන්නයනය නොකරයි කියන එක විලීන අවස්ථාවේදී විදුලිය සන්නයනය කරනවා. එහෙනම් මේකට ගැළපෙන පිළිතුර තමයි අංක 3. හොඳයි. අපි ප්‍රශ්නාංක 11 සිට 20 වෙනි ප්‍රශ්නය දක්වා ඊළඟ වීඩියෝවෙන් හම්බ වෙමු. ස්තුතියි.